මල්ලි මොකද උනේ? ලයින් එකේ සිග්නල් දුනා එකපාරට ඒක මම එළියට මේ උත් ආයෙත් ඕෆ් කරලා ඩේටා කාඩ් එකක් දාගත්තා. ඔව් මට වාර කියන්න දෙපා අයියේ. අයියේ ඔයා මාව වැරදි හිතන්න දෙපා. මම එහෙම නෑ. මල්ලි මේම වැරදිට හිතන්න දෙයක් නෑ මල්ලි. හරි දේ කතා කරාම හරිද? දැන් ඔයා වැඩ කරේ නැද්ද? නෑ දැන් ඔයා ඕගොල්ලෝ අපේ නෑ. හරි නෑ දැන් පස්සේ කතා කරමුකෝ. ඔයා ඇවිල්ලා රූබන්ට වැඩ කරේ නැද්ද? හොඳට පුක දුන්නේ නැද්ද? ආන්න ආයෙත් මට බයින පුක දුන්නා. අයියේ ඉතින් මම ඒ කිව්වනේ අර සීනියර් ලයින් එකේ මාව ගත්ත විදිහ මම දන්න ආන්න ඊට පස්සේ මරකෝ උන් ඇවිල්ලා මල්ලි මේ ආන්නකෝ උන් ඇවිල්ලා වැඩ කරානේ. වැඩ කරාම උන්ට ඇවිල්ලා ඔයා වැඩ කරාම උන් ඇවිල්ලා ඔයාට අවශ්‍ය වෙන විදිහට ඔයාට ගෙව්වද නැත්නම් උන් ගෝතියෝද කියන්නේ? උන් ගෝතියෝ නිසා ඔයාගෙන් වැඩ ගත්තේ නැද්ද? ගත්තා මට ගෙව්වේ නෑ හරියට සල්ලියක්. එම සල්ලියක් දුන්නා මට. නිකුණ දන්නා මට රුපියල් 500 දුන්නාට කියනවා මේ අර තරවල කඩේ කාඩේ සරවනව දාන්න කරන්න තමයි මම ඊට පස්සේ ගියේ රුපියල් 500 දවසට දුන්නේ ඒක. ඊට මට. අර දන්නවද ඒක? තමයි කියන්නේ උන්ට මොක්කුද කියන්නේ. ඉතින් ඒකයි මම වර කිව්වා අපි කඩේ නිකන් බිලි බෝයිලා වගේ තියාගත්ත වැඩවල වලට. යා අර කොයිද? අරේට කියලා ගාන්න කියනවා නිකුණ තමයි ඒක මට කිව්වේ නිකුණ දන්නා ඒක. කොයිද? ෆ්ලැට් එකේ. පොරොස්සේ තට්ටුවේ මට කිව්වා කියලා කාලා සල්ලි මේව කරපන් මං කොල්ලෝ එව්වා මට. ඌට ගාන්න මං ගියා කාලා සල්ලි අරන් මේව කරා. අර දඩාදියා සුදුට ගාන්න කිව්වා. ඒ වගේ ගොඩාක් දේවල් නිකන් බිලි බෝයිලා වගේ කියත් ඔබේ යාළුවෝ. මමත් ඉතින් ඒ දවස්වල ඔය වගේ වැඩ කරේ අයියේ. එම දෙයක් කරේ නෑ. ඔක තමයි මං කරපු වැඩේ මට. ආව අනිකර මේ තියාගෙන මේ චාටර් තමයි කරේ. සාරංග ගෝතයනේ. සාරංග ගෝතයනේ නෑ ඉතින් මට මේ ළඟදී වලියක් ගියා මාත් එක්ක දන්නේ නෑ අපේ ළඟින පාර්ට් එක දාලා. මොකක්ද දැන්? අයියේ අපේ අම්මා මේ අපේ නංගි කොහොමද මොකක් හරි සීන් එකක් දාලා ෆොටෝ එකක් මොකක් හරි කරලා සාරංග අම්මට ගෙදර ඉන්න දෙන්නේ නැහැ මරනවා අම්මා කියලා ඊට පස්සේ ඉඳගනේ මරනවා කියලා කිව්වා ඊට පස්සේ මේ මොනවද කරේ මට මේවත් ඒවා මැසේජ් රෙකෝඩ් තියෙනවා එව්වා මරනවා ගෙදර කවවත් මරනවා ඉන්න දෙන්නේ නැහැ මං කිව්වා පුළුවන් නම් කරන්න අම්මා නම් කියලා සාරංගන මරන්න පුළුවන්ද ඊට පස්සේ මාව සාරංග මරන්න පුළුවන්ද මම කිව්වම කියන විදිහට මරන්න පුළුවන්ද ඒක තමයි ඉන්නේ අම්මට සිරි කොවිල ගාඩ එන්න එපා අම්මට මමත් ඉතින් ඔයා දන්නේ නැහැ මමත් අයියේ ළමයි කියන්නේ රූපණයිලා ඉතින් ඒවා ළමයි උන්ව මේවා කරලා මල්ලි ඔයා දැකලා තියෙනවද මල්ලි සාරංග ඇත්තට වැල්ලේ මාළු කූඩු උස්සන් යන දැකලා තියෙනවද දැකලා තියෙනවා ඒ කෙට්ටුවට කෙට්ටෙක් පොඩි උත්තා වගේ නේ දවසකුත් දන්නේ නැහැ මට ගහන්න කට්ටියක් ආව සුරංගයි සාරංගයි ඒක හෙල්ලෙක් කියලා සීන් එකක් ගිහිල්ලා අපේ බාප්පගේ ඒ බාප්පයි ඔය වගේ ඒ මම ඉතින් දැන් ගනවා මට වැඩක් නැහැ උන්වනා මට කිසිම මෙයක් නැහැ මට කිසිම උදව්වක් නැහැ මට බිලිබෝයිලා වගේ තියාගත්ත අපි උන්ගෙන් වැඩකුත් නැහැ අයියේ ඔයාලා මල්ලි අර දැන් මාළු මල්ලි බෝට්ටු ආවම බෝට්ටු වලින් අර පොඩි කූඩ වලට බෑවම අර දෙන්න දෙපැත්තෙන් කූඩේ අල්ලන් එන්නේ ඒ කූඩේ සාරංග තව එක අනිත් එක ආවම මට මේක නෑ එක එක උන් එනකොට සාරංග කූඩේ උස්සගෙන මූදේ ඉඳන් දුවාගෙන එනවා දැකලා තියෙනවද දැකලා තියෙනවා දැකලා නැත්තේ එතකොට උන් ඉතින් දැන් අද මේ චන්ඩි වෙලා උන් මොක්කුද මල්ලි මොන චන්ඩි මම දන්නා මිනිහට වෙඩි තියන්න පොන්ද උන්ට කෙලින් බැලලා අයියේ මට උන්ගෙන් වැඩක්ම නෑ ඇත්තම මම ඔයාට සලකන මම එකයි මේ අද බැලුවා ඔයා මැසේජ් එකක් දාලා මම බැලුවා අද මේ සාමර කියන්නේ කවුද මෙයාද කියලා මම ඒත් බැලුවා බල්ලකම මට සතියේ මම ඔයාට කෝල් එකක් ගත්තා ගමන් දැන් රූබන් සලකනද ගෝතයා මට සලකන්නේ නෑ අයියේ මගේ දෙවියන් පල්ල සලකිල්ලක් නෑ දැන් ඒතකොට අර අල්ලපු කඩේ අල්ලලා දුන්නේ කඩෙන්වත් ඔයාලට පංගුවක් දුන්නේ නැද්ද ඒව දැන් නෑ කඩේ දැන් නෑ ඒකට මට සල්ලි හම්බුනේ නෑ ඒතර මල්ලි දැන් ඔයාලගෙත් නෑදෑයනු මල්ලි රූබන් නෑදෑ වෙන්නේ ඔයයි මගේ රූබන් නෑදෑ වෙනවා කියන අපේ බාප්පා ඉන්නේ ප්‍රාන්ස් වල බාප්පගේ හොර ගෑණිගේ දුව බන්දලා තියෙන රූබන්ලා කාටද හොර ගෑණි ඒ බාප්පා දුවෙක් නෙමෙයි නෑ මල්ලි ඔයා එනම් දන්නේ නැතුව ඇති මල්ලි බාප්පා ඉන්නවනේ හරි රූබන් අපේ ගෑණියක් කියලා ඉන්නවා කවුද දන්නවා ඒ බාප්පා ගෑණියක් කියලා ඉන්නවා දන්නා ඒක ඉතින් ඒක තමයි ඔයාලේ බාප්පගේ ගෑණි එක්ක තමයි රූබන් ජීවත් වෙන්නේ මම දන්නවා ඒක මම දන්නවා කැරි ගන්නේ එහෙම තමයි ඌ බාප්පගෙත් වැඩේ ඔය කැරිය උඹට ඕකරම කියන්නේ නෑ බාප්පා ලොක් කරා ඊට බාප්පා නිකන් මේ මිතන්නකෝ මල්ලි බාප්පා විශ්වාසයට ගෙනාවා ඒතකොට අරුව මොන වගේ දැල්ලක්ද කියන්නකෝ බාප්පා එයාගේ ගෑණිව ගන්න යාළුවාගේ වයසේ ගෑණි වයසයි නේ මල්ලි වයසයි නේ නෑ වයස වැඩි වයසක අවුරුදු 50ක් 55ක් 55ක් නැතුව ඇති බාප්පට 53ක් 4ක් විතර ඇති අර කිටත් ඇති 50ක් විතර නේ ඔව්
ඒ වගේ වයස. අයියේ මට උන්ගෙන් වැඩක්ම නැහැ. මට වාරගෙන අතට පාවිච්චි කරන ෆෝන් එකක් නැහැ. මඩේ ගන්නවා. අයියේ ෆෝන් එක දැන් බාප්පායි ප්‍රාන්ස් ගියාද මල්ලි? මේ ළඟදී ඇවිල්ලිට යන්නේ. ඔව් මම ඇවිල්ලා ගියා. මම ඌටත් ගාන්න ගියා මේට ඇවිල්ලා. අයි මට කෙල්ලගේ සීන් එක ජෝගිය දාලා. බාප්පා දන්නවනේ ඔය සීන් එක නේ. ඔව් උන් දන්නා. උන් අදන්න උන්ගෙන්වත් ටොපියක්වත් හම්බෙලා නැහැ. ටොපියක්වත් ඉවර නැහැ. ඉතින් මල්ලි දැන් බලන් යනකොට යාළුවෝ බැලුවොත් රූබනුත් වලේ බාප්පනේ වෙන්නේ මල්ලි. රූබන් ඉතින් හලකන්නේ නැහැ කියන්නේ. අත්‍යයි ඔම කියන්න එපා මට බඩක් නෑ උන් අයි ඔම කියන්න එපා නෑ නෑ නැති කමට ඉතින් වැඩ කරන දවස් දැනගෙන අයින් වුණා හරි මල්ලි මේ යනකො ගේමක් ගහමුද කියනකො ඔය ඔක්කොම කැරි මත ඇරලා ගේමක් ගහමුද ෆෝන් එකක් එකන තමයි වාර කෝල් එකක්